ඔබ මොකද මේ කාණිදාගේ පැටි දෙකේ හාඩ් ඩිස්ක් එක ඇතුළේ මම මේකෙන් සිය දක්වන්නේ කවුන් ඔය යන්නේ ඒක සගේ ගාප් මම වලට උගන්වලා තියෙනවා පරිගණක වර්ග දෙකක් මතකද ඔයාලට ඩෙස්ක්ටොප් පරිගණකේ ලැප්ටොප් පරිගණක මේ ඔයාලමගේ අතට දුන්න හાર્ඩ් ඩිස්ක් එක දරුවනේ ඩෙස්ක්ටොප් පරිගණකයක භාවිත කරන හાર્ඩ් ඩිස්ක් එකේ වැටෙන්නේ ස්ටෝරේජ් ඩිවයිස් කියන කැටගරිය ස්ටෝර් එකයි කියන්නේ මේක ගබඩා කරලා තබා ගන්න සීල ලෙස දත්ත ගබඩා කරලා තියෙන උපකරණ මේ පැටර්න් එක භ්‍රමණය වීමක් සිද්ධ වෙනවා ඔන් කරාට පස්සේ මේක භ්‍රමණය වෙන්න පටන් අර ගන්නවා දරුවනේ භ්‍රමණය වීම වෙන්නේ අවම වශයෙන් තප්පරයකට වට 7200ක් අවම සමහර ඒවා තියෙනවා 5000 නැත්නම් සාමාන්‍ය 7200 උපරිමයේ 10000 15000 වගේ වට ප්‍රමාණයක් මේක භ්‍රමණය වෙන්නේ. මේකට අපි කියනවා කියවීමේ සහ ලිවීමේ හැකියාව කියන ලෝහේස. ඉංග්‍රීසි වලින් කිව්වොත් reading and writing head එක. අපි නිවැරදි ක්‍රමයක තමයි පරිගණකේ shut down කරන්න ඕනේ. නැත්නම් අපි plug එකෙන් off කර කේබල් එක ගලවලා දැන් මෙයාට මේ පැටර්න් එක තුල ඉඳලා ආයි එයාගේ ස්ථානයට එන්න වෙලාව ගන්න පුළුවන්. එයාට ගන්න බෑ. මොකද වෙන්නේ? කියවීමේ සහ ලිවීමේ හැකියාව තියෙන head එක මේ පැටර්න් එක තුල හිටිනවා. ඒතොරක දෙපාරක් තුන් පාරක් කීප වතාවම ඔබ සිද්ධ වෙද්දී දරුවනේ මොකද වෙන්නේ මේ කැරකෙන බ්ලැටර් එක මොනවා වෙනවද ඩැමේජ් වෙනවා බෑඩ් සෙක්ටර්ස් කියලා අපි ඔබට කියනවා රයිට් එතකොට අපිට නොදැනීම මේකේ තියනවා කියන කිව්ව දත්ත සාතොරතුරු එන්නේ හાર્ඩ් ඩිස්ක් එකේ හෙල්ත් එක අඩු වෙනවා කියන්නේ මේ බ්ලැටර් එකේ චුම්බක ගුණයන් තියෙනවා ඒ චුම්බක ගුණයෙන් දෙන්න අඩු වෙනකොට අපිට පේනවා මේ හાર્ඩ් ඩිස්ක් එකේ හෙල්ත් එක අඩු වෙනවා කියලා පැහැදිලි නේද ඒතකොට ඔබ තමයි අපිට පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ මේ හાર્ඩ් ඩිස්ක් තුළ වෙන ක්‍රියාවලිය පිළිබඳව හරි